ලස්සන මේ කරුමයා මූණ දිහා බලන් ඉන්න අමුසොහනකට හෙන ගහලා වගේ මේ අඬන. වහන්සේ ඉස්සරහ ආදරය කරන ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැලු. නයනතාරා වික්‍රමාරච්චි 1998 ජනවාරි 29 වන දින උපත ලැබුවේ පවුලේ දෙවැනි දරුවා ලෙසින්. ඇයට වැඩිමහල් සොයුරියක් සිටින අතර මව සමන්ති සඳනායකය. සඳලංකා මධ්‍යමහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය පසුව වැලිවේරිය මතුණු බණ්ඩාර මහාවිද්‍යාලයට ඇතුළත් වී අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ හදාරා තිබෙනවා. ඒ වගේම ඇය මේ වන විට 27 වන වියේ පසු වනවා. ඇය රංගනය ආරම්භ කිරීමට පෙර රංගනය හදාරා තිබෙන්නේ ධර්මාජිත් පුනර්ජීව විසින් මෙහෙවන ලද මායා ශක්ති රංග ශිල්ප ශාලිකාවෙන්. ඒ වගේම ඇය රංගන දිවිය ආරම්භ කර තිබෙන්නේ 2015 දී ජයප්‍රකාශ ගුරුනාഥන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ස්වර්ණවාහිනී නාලිකාව විසින් විකාශනය කරන ලද හංස පිහාටු නම් ටෙලිනාට්‍යයෙන්. ඉන්පසු මීදුමෙන් එහා එරන් ලන්දු සහ ප්‍රාණ වැනි බොහෝ කතා මාලාවල අපට ඒව දැක ගන්න පුළුවන් වුණා. කෙසේ වෙතත් රූපවාහිනිය ඇයගේ සුවිශේෂී රංගනයකට පැමිණියේ දෙරණ නාලිකාව විසින් විකාශනය කරන ලද දෙවනිනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතයෙන්. ඇයගේ භූමිකාව වෙනුවෙන් දේශීය සම්මාන උළෙලවල් කිහිපයකදීම ඇය වඩාත් ජනප්‍රිය නිළිය සඳහා වන සම්මානය දිනාගත්තා. 2017 දී රයිගම් ටෙලි සම්මාන හා සුමති සම්මාන උළෙලදී වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය ඇය විසින් දිනාගත්තා. ඒ වගේම 2018 සහ 2019 දී ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම නිළිය ලෙස සම්මානද ඇය විසින් හිමි කරගත්තා. ඉතින් අපට මේ දිනවල ඇයව බලා ගන්න පුළුවන් වෙන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශනය වන සතිය ටෙලිනාට්‍ය හරහා නාමලේ කියන චරිතයෙන්. නයනතාරා වික්‍රමාරච්චිගේ අපිට ටිකක් වෙනස් විදිහේ රංගනයක් දක්නට ලැබුණේ ITN නාලිකාවේ හරහා විකාශනය වුණු ජීවිතේ එක දවසක් කියන ටෙලිනාට්‍ය හරහා. ඒ නිර්මාණය ඇතුලේ ශාරදා කියන දමිළ යුවතියගේ චරිතයෙන් අපිට නයනතාරාව වෙනස්ම විදිහකට බලා ගන්න පුළුවන් වුණා. මහත්ය සම්මන් කොණ්ඩෝල් නේදලා? ඉන්න. මරණදාචි. ඉතින් උයන්ට දේවල් තියෙනවද? දිලීප මහත්තයා මාළු ගේනවා කිව්වා. ඒ වගේම 2021 දී සිරස නාලිකාව හරහා විකාශනය වුණ පියාඹන මූනිසම් නාට්‍යයේ නිත්‍යාගේ චරිතයටත් 2024 දී විකාශනය වුණු සර්කස් කාර්ය නාට්‍යයේ සුදු බේබිගේ චරිතයටත් නයනතාරා වික්‍රමාරච්චි තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඇය ප්‍රථම වතාවට සිනමාවේ දැක ගන්න පුළුවන් වුණේ අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරපු 2018 වර්ෂයේදී රිලීස් වුණු එක දවසක අපි කියන සිනමා නිර්මාණයෙන්. ඉන්පසු 2022 දී සිනේමා 2024 දී පාස්පෝර්ට් වැනි චිත්‍රපට නිර්මාණ සඳහා ඇය තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඇත්තටම අපි ඉස්සරහා සිනමාවේ හා ටෙලිනාට්‍ය කලාව තුළ වැඩියෙන්ම දකින්න කැමති චරිතයක් විදිහට නයනතාරව හඳුන්වන්න පුළුවන්. අලුත් නිර්මාණවලින් වගේම වෙනස්ම විදිහේ චරිතවලින් ඇයව අපිට ඉදිරියේ දකින්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.